හලෝ ගයිස් මොකද වෙන්නේ ඔන්න අද ප්ලේ කරන්නේ ග්‍රෑනි මම ඔයගොල්ලන්ට මතක ඇති මං කලින් වීඩියෝ එකේ කිව්වා ග්‍රෑනි කවදාවත් ප්ලේ කරන්නේ නැහැ කියලා ඒත් අද ප්ලේ කරන්න උනා අපේ දෙනුවන් ලොල්ලා හින්දා ඔයගොල්ලෝ දන්නවා ඇති බැක්රූම්ස් ප්ලේ කරපු දෙනුවන් ලොල්ලා එන්න ඌ හින්දා අපිට ප්ලේ කරන්න උනා කමෙන්ට් උත් දාලා තිබ්බා ඒ ඕක ලැග් කරන්නේ පස්සේ ඉන්නේ අන්න අර කි දැන් කළා බා ඈ යකෝ ඒකේ මාව මැරුවේ නෑ බා what the fuck ඒ ලැග් වෙනවා බා මේ ෆෝන් එක ඩිවයිස් එක අවුල් බා මං කිව්වේ ඔබට ග්‍රැනි දැකලා මාව මැරුවේ නෑ බා ඊසි දාලා යාළුවනේ ප්ලේ කරන්නේ ගලවගෙන දුවපන් අර ගෑණිය නෝබන් පස්සෙන් පුදුම කතාවක් වුණා මුණා දැන් අල්ලපන් බා අනේ මොනරේ ඉද්දද්ද මන්ද බා ලැග් වෙනවනේ අනිකම් පාලයන් බා යන්න මෙන්න මේ ටික මෙතෙන් දාගෙන යමු මෙන්න මේ ටික අවශ්‍යයි පිටකර නැතිව බං අපි කාර් එකෙන් පැනලා යන්නේ බා මොකටද මේවා ජර්නි නෝද හිටියත් ඇත්තේ උට බය වෙන්නේ මොකෝ අපි ඔය ග්‍රෑනිට බය වෙන්නේ කවුද බං එකව බය නෑ බං ඔය ග්‍රෑනිට අතින්ද හොඳටම ලැග් වුණා ඈ බං සිරාට යන්න ඕන අතින්ද හොඳටම ලැග් වුණා මේ තාම ලැග් වුණා බං ලැග් වෙන සීන් ඊ මොකක්ද උනේ බං බග් වුණාද what the fuck ග්‍රෑනි අපේ සෙල්ලමට අරන් තින්නේ බා දා මේ බඩ කියන්න දෙයක් තියෙනවා ඔයගොල්ලන්ට මේක මම ඊසි මොඩ් එකේ ප්ලේ කරන්නේ මොකද කිව්වා නෝමල් මොඩ් එකේ ප්ලේ කරන්න ඉන්න වෙලාවක් යනවා අනිත් එක ෆෝන් එක එච්චර ලැග් වෙන අනිත් එක ලැග් වෙනවත් එක මේ ග්‍රෑනි ඉන්නේ කියන්කෝ බලයන් මෙන්න අනිත් එක මේ ලැග් වෙනවත් එකනේ එතකොට ප්ලේ කරන්න බෑනේ දැක්කනේ ගිහපු ගමන් ලැග් වුණා උඹට දැක්කනේ උඹ දැක්කනේ හොඳට මෙන්න මේක වෙතින් දාගමු තව තියනවාද දාගන්න දැන් නම් ග්‍රේනේඩ් බයවත් නෑ බං ෂේප් එක මෙතන යන්න නැත්නම් මෙතන කියලා එනවා බං මට මෙහෙයම් අයක වැට්ටුවා දැන් ෂේප් එකේ හිටියා මෙහෙට යනවා ඔන්න බලාගනි මචං මම
ග්‍රැනීට කරන කිරි වැඩි ඈ ඊසි බං ඔය පොඩ්ඩෙන් ඊට කන සද්දයක් දාලා ඊසි බං ඊසි ග්‍රැනීට කරන කිරි වැඩේ මම ග්‍රැනී මාව මැරුවන එකපාර දහම් ඕකිට හොඳ වැඩක් කරා අද කරනවා කෝ ඉන්නේ නැද්ද බං එන්නේ වගේද නෑ බං ඒකේ ඉන්නේ ගොඩක් කියලා යනවනේ නෑ උඹ ඔහෙට නෙමෙයි එන්න ඕනේ ඔහෙට නෙමෙයි වැරදුනා බලහන් මං කරගත්ත මෝඩ වැඩේ ඵලයන් මල්ලි මේ බලහන් ලකඩම් කාර් එක ලකඩම් නෙමෙයි ලකඩම් කාර් එක දැන් වරෙන් ග්‍රැනි දැන් අද බොට දෙනවා දැන් ඵලයන් අස්සට දැන් දෙනවා උඹට ආයු දැන් උතුම්බ උතන්ට එලා ගල් වෙලා ඉඳහා ගල් වෙවි ඉඳහා ගල් වෙලා ඕයි ගල් වෙන්නේ නැද්ද බං මේක මෙතෙන්ට එලා හිර වෙලා ඉන්නවද අපරාධි බං හරි අනේ ලැග්ගෙනවා බං මොකක්ද අවශ්‍ය දේ ගමු හරි අරන් යන්න අවශ්‍ය දේ ගත්තා ගියා ඊසි බං මේ බලහන් ග්‍රැනීටත් ඕනේ දෙයක් නෑ බං බලහන් අපේ නිදහසේ වැඩක්වත් කරලා දෙන්නේ කරන්න බෑ ග්‍රැනීට සීය නෑනේ මචං දැන් කිසි බයක් නෑ මචං දැන් නම් ග්‍රැනීට කිසි බයක් නෑ කිසි බයක් නෑ මචං දැන් නම් ග්‍රැනීව මන් ලොල් එක ගන්නට දාලා තියෙන්නේ ඊස් මොඩ් එකේ හින්දා බේම කියන්නත් බෑ මචං කාර් එකේ කී එකක් ගන්න ඕනේ ඔව් කාර් එකේ කී එක ගන්නත් ඕන නිලියතර වුණා අපිට කැම්මට වුණා යාළුවනේ ඉතින් දාගත්තා නිලියතර ග්‍රැනී තාම නිදියක නැති නේද බා මේක ලැග්ගෙන පටන් ගන්නවා යම මචං වැටියා මචං මේ වැටෙන්නේ නෑ බා මචං මේ වීඩියෝ එකට ලයික් 50 වැටෙන්න ඕන මචං ලයික් 50 වැටෙනවා තමයි යාළුවනේ බෑක් රූම්ස් ගේන්නේ escape the back room නෙමෙයි මේ no skip the back room ගේන්නේ එහෙනම් මේ වීඩියෝට අනිවාර්යයෙන්ම ලයික් 50 වන්නන්න ඉතින් මං කියන්නේ views තිබ්බට වැඩක් නෑ මචං ලයික් නෑ මොකද්ද බං ලයික් කරපන් මේ ග්‍රැනී මචං මේ මොකද්ද බං ග්‍රැනී දැන් උඹට සිහිය නැති වෙලා නේ හිටියේ උඹ ග්‍රැනී ගෙන්නම් පුදුම වටයක් බං ග්‍රැනී
කෝවම් මෙතන තිබ්බේ අරක දැන් ග්‍රැනි ගිහිල්ලාද නේද අම්මට මේ ග්‍රැනි ෂේප් එක මෙතනට ලැබුම මචං ග්‍රැනි යනකම් ග්‍රැනිගෙන් නම් පුදුම වාතයක් බා ග්‍රැනි නැද්ද බන්ද බයි කරනවනේ මචං ග්‍රැනි යන්නේ අර යන්නේ අන්න අර යන්නේ මොකද ග්‍රැනි මේ ඩ්‍රැප් දාගෙන යන්න බෑ අතිනේ ඩ්‍රැප් එක උදා මම උතින් යන්නේ මචං දැන් උතින් එයි මචං ඒතර මට අතින් වැඩ ටික කරගෙන යන්න පුළුවන් වාසිය බං ඒතර දැන් මචං යන්න අපි ස්පයිඩර් කීදින මචං එන මකුළු වගේ කාමරේට යන්න ඕනේ ඊළඟට බල දන්නවත් ඇති ඒක එතනට යන්න ඕන ගයිස් ගැම්මටම යන් ඉතින් වෙලා නැහැ මචං ගණන් ගන්න එපා මචං මට මේ වචන පැටලෙනවා ගණන් ගන්න මේක වැඩි එක හැටියක් මචං සද්දයක් දාලා යන්නේ ඉඳපන් තමයි කරන්න වෙන්නේ මේ බලහන් රැප් දාලා හැමතැනම මේක ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් මෙතන ඉඳලා දැන් ඉතින් ග්‍රෑනි උතන්ට එනවා මචං ඔන්න බලහන් ග්‍රෑනි එනවාමයි මන් දන්නවා මචං කායික කීය ගන්නත් ඕන කාන්ටි යන්න ඕන මචං නැත්නම් මෙතනින් වැටෙනවා තේරුම් ගන්න කෝපන් ග්‍රෑනි එන්නේ නැද්ද එයා පිස්සු කෙලිනවා මචං එයා පිස්සු අංක 2 මචං එලගේ thank you හරි බං බලහන් ගොසි මේ වැඩ ගන්න බෑ බං දවස් 3යි දැන් බලහන් ඊසි මොඩ් දාලත් ගහන්න බෑ හරියට මචං නැත්තම් ගානවා බං අර රෙද්ද තිබ්බනේ ඒක වස්නේ තිබ්බේ නැත්තම් ගානවා ඩෙනි අතන ඉන්නවා මචං යන්න බෑ මචං මේ ගෑන් ඉන්න එක පුදුම වදයක් ඊ අතිනේ පැනගත්තා නම් වාසිය නේද අනේ මගේ මොලේ නා
මචං ආයි ග්‍රැනි ට්‍රික් එක කරන්න වෙනවා මචං මට නම් පෙනියන්නේ ග්‍රැනිට ආයි ට්‍රික් එක කරමු මචං නැත්තම් හරියන්නේ මේක හරියන්නේ ග්‍රැනි ට්‍රික් එක කරමු මචං ආයි මචං ග්‍රැනි සමාව වෙන්න මචං ඔබ පුදුම වදයක් බං අපිට දෙන්නේ ඒ හින්දා නැත්තම් ග්‍රැනි උඹට මොනවක් කරන්නේ උඹ දන්නවනේ මං හොඳ එක මම හොඳ එක වැඩ ටික තියෙන්නේ ඒ ග්‍රැනි අතිනේ මොකද්ද මැරුන් නැද්ද බා විනාඩි දෙක පෙන්නුවේ නැහැ නේ බා ග්‍රැනි හතින් ඉන්නවද දන්නේ නේද බා බලමු බා හතින් ඉන්නවනම් සද්ද එනවා ඊට ඉන්නවා ග්‍රැනි ඉන්නවා කද්දර් ග්‍රැනි දැන් ඔයා ගියා නේද නෑ ග්‍රැනි මෙතන කවුරුන් නෑ නෑ කවුරුන්ම නෑ දැන් ගියා මේක මචං විනාඩි දැන් නම් ප්ලේ බාගට බලද්දී විනාඩි 22ක් ප්ලේ වෙලා තිනවා මම මේක කට් කර දාන්න ගයිස් නැත්තම් ඔයගොල්ලන්ට ඩේටා පරානේ ඒ හින්දා ඩේටා නම් බලලා ඉතින් අපරාධ නෑ ඉතින් අවන්නේ නැති වීඩියෝ දික් වුණා කවුරුත් බලන්නේ නේ බා ඒ හින්දා පලයන් ඇතුළට එන්නේ බය තියාගෙන පලයන් ඇතුළට නේද බා ඔව් අප්පාට සිරි අර කැල්ල ගැලවිලා බා දැන්මයි දැක්කේ කෙලවෙනවා අපිට කෙලවෙනවා ඊට කලින් දාගමුකෝ මේ ටික මං ගෑණි අපිට කරපු බලු වැඩේ ගෑණි මචං මේකත් කඩාගෙන ඇවිල්ලා බා ඒකයි සීන් අලුත් පොල්ලක් දාන්න පුළුවන් නේද මං දන්නේ නැහැ සීස බෑ බා ඩ්‍රැප් එකකින් හවුවෙන්න වෙනවා ඉතින් කරන්න දෙයක් නැහැ මෙතන මේක දාලා මේ සද්දෙට මචං ග්‍රැනි අර හිට යනවා හොඳ එහෙනේ ඊසි වැඩේ හොඳ ඊසි වෙටි මේක හොඳ ග්‍රැනි මේ සද්දෙට යනවනේ මචං මේක නෙමෙයි ස්පයිඩි කීය අරගනි මචං පෙන්න හරි බං අර බොක්ස් එකේ ගෑණි වගේ නෙමෙයි බං මේකනේ පට්ට මචං මම මෙන්න මේ මකුලෙක් ඉන්නේ බං මේකේ එන්නේ ඒකිට තමයි බයම බං හොඳටම බය මේකිට
තන්ට යන්නවලු පාලයන් බයි යන්න මං ඉතින් මේක අමාරුම ලෙවල් එක කියලා බං ඒ එතන යන්නේක නීසි ලෙවල් එක බා දැන් නීසි ලෙවල් එක මචං දැන් මචං තියෙන්නේ ග්‍රැනියව 100 නැති කරන්න බා ග්‍රැනියව 100 නැති කරලා ඔක්කොම ටික බඩු ටික අරන් තියෙන්නේ ඔව් කොම්බට නෑ බං එකක් ඉතිරි ඔව් ග්‍රැනි මෙතනට එනකම් බලන් ඉන්න වෙනවා මට ග්‍රැනි ඉන්නේ නැද්ද බං what the fuck පැත්තෙන් එන්නේ ග්‍රැනි ඔය පැත්තෙන් යනවා නම් මම මේ පැත්තෙන් යන්න. ඒතර ඔයා වාසි ඉන්නේ නේද? හරි ඉතින් දෙන්න ඔට්ටුයි දැන්. නේද බං? ඔව් දෙන්න ඔට්ටුයි දැන්. දැන් අය ඉඳලත් වැඩක් නෑ මචං. මම මෙතන අනික තමයි කේස් එක මට නම් ග්‍රැනි වරි ග්‍රැනි ඔයා ඉන්න ග්‍රැනි ඔයා ඉන්න හරි ඔයා මෙහෙන් හැරෙන්න හරි ඔය මචං මේ ග්‍රැනි මචං මේ දොර අරගෙන ආව විතරේ මචං හරි බං ඔය පැත්තෙන් බා ඔය හරි මම මේ පැත්තේ මම මෙහෙ යන්න ඊසි බං ඊසි වැඩි බං මේවා විනාඩි 30ක් පැනලා බං ඔකට පැත්තේ රෙකෝඩ් එක පේන්නේ නැති ලාවට විනාඩි 30ක් පැනලා මචං එහෙම තමයි නේද බං සැලෙන්නේ අපි ඔන්න හරි මේ ඉන්න ග්‍රැනි වාරෙන් උඹට ගන්නම හිතන් හිටියේ කොදියන් ඔන්නෝ කියලා ගන්න හරි කෝ අයින් යා මචං ග්‍රැනි කූ හවුයන් අයියෝ හවුයන් අන්න හරි ෂොට් ගන්නේ මචං ෂොට් ගන්න යන්නේ මේ මචං මේක ඇයි ෂොට් ගන්න එක වගේ වුණාට ෂොට් ගන්න නෙමෙයි
හරි භාගයක් අදලා තියෙනවා මචං. ඊසිවා මේ රටාවල් පහෙන් මචං මම මේ රටාවල් 4 තමයි ප්ලේ කරන්නේ මචං. අය දන්නවනේ. ඒක පටකල දාගමු මචං. ලේසිවා. ලැග් වෙන්න පටන් ගන්නවා මේ හිර වෙන කේස් තියෙනවා. දැක්කයි මුලින්ම පටන් ගත්තම මචං හිර වුණා. සේව් එක කරගමු. විනාඩි දෙක ඉවර වෙන කලින් කරගමු මචං නැත්නම් කෙලවෙනවා. ඒ දන්නවනේ. ගෑණි මචං එන ගොබ්බෙක් මචං. ගොබ්බෙක්ම කියන්න හොඳ නෑ මචං. පවුනේ ගෑණි නැත්තන නේද? ගෑණි නම්බුවක් තියනව නේද බා? රවුල් නේ බා. ගෑණි හිටන් නේද? නෑ මචං. ගෑණි එන වැඩික් මචං. මම මචං මේක ඊසි මොඩ් දාලා ගහන හින්දා මචං ගෑණි මචං ගොබ්බෙක් කරලා ඉන්නේ. නැත්තම් මචං ගෑණි එන වැඩික් බා. කෝව අන්න හරි. දැන් මට ආයෙත් මචං ගෑණිව 100 නැති කරන්න බා. අය සුපුරුදු වැඩේ කරන් තියෙන මචං මට. එතකොට ගාමු. ගෑණි මෙහෙට ආයෙ යනවනේ මචං. එතකොට ගාමු. දැන් නම් විනාඩි දෙක ඉවරත් ඇති බා. දන්න හැටි රෝ. අන්තිම බුලට් එක. අන්න වරින් මචං ගෑණි දැන් උඹට බය නෑ බචං. බය නෑ විනාඩි 34ක් ගිහිල්ලා බං කමන්නේ ගණන් ගන්න බා. අන්න වරින් මචං ගෑණි දැන්. දැන් මචං වරේ. දැන් වරේ. ටික දුර යන්න බාබා. අයියෝ මගේ අතරන් මේක එන දුර යනවා බා. what the fuck? මොකද්ද මේ උනේ? දැන් හිට යනවා බා. තමචා ගෑණි දරුණු වෙලා වගේ තියෙන්නේ මට නම් පෙනියන්නේ. ගෑණි මං ආයෙ ඔය හිටින්නේ නෑ බා. දැන් වරෙන් ගෑණි. දැන් වරේ. දැන් වරේ. දැන් වරෙන් ගෑණි. තාත්ත දෙනවා බොට. මුට මරාගෙන කනවා දැන්. හරි බං අනේ පුළුවන් දෙයක් කරහම් බං ගෑණි. මේක දාපන් බං. තම මචං. ඔයා මචං ආදරෙන් මචං. ආදරෙන් මචං ඔයා වැරඳ ගන්න හිතෙනවා මචං. ඒත් කරන්න දෙයක් නෑ මචං. ඔයා යකෙන්නේ. ආච්චි මචං ඔයා. ආච්චි. බලන්න මගේ උගුර රීදෙනවා බද්දෙන්. පව් බං අනේ සමාවෙන් මචං ගෑණි. අනේ මට සමාවෙන් මචං. සමාවෙන්. ආදරේ වාට ඒත් කරන්න දෙයක් නෑ ඔයා යකෙන්නේ. ඔයා යකෙක් බවට පත් වෙලා ඉන්නේ මචං සමාවෙන්. මචං කීයේ කරන් මචං යන්න තියෙන්නේ මට. කොයිද මම පාත්තුනේ මට රෙද්දකට. යමම් මචං. සමාවෙන්න ගෑණි. මං ඔයාට ආදරේ කරන් දෙයක් නෑ. සත්තයි. මොකද බං සින්දු සත්තයි ඔබ ගාමින් වන් නෑ කරදර මට රෙද්දක් සින්දුවක් තියෙනවා නේද බා. ඒක තමයි කියන්නේ බොට කියන්නේ ඒක තමයි. අන්න එකක් ගැලවිලා ගියා. එහෙනම් මචං අදර ගිලේ නෑ හැමෝටම ගුඩ් බයි. මා නුඹට පෙම් කළේ නෑ නුඹට තේරුනේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ